එතකොට මේ අහන්නකෝ. දැන් මම උත්තර ටික ලියන්න ඇතිනේ. එතකොට ඉස්සෙල්ලම දැන් අපේ ප්‍රශ්නේ අහනවා සෛල දෙකක් දීලා නේද? ඒ සෛල වර්ග දෙක මොකක්ද කියලා මතකයිද ඔයාලට? අපි මේක තියරි ක්ලාස් එකෙත් කරා. මොකක්ද? ඉස්සෙල්ලම A හා B කියලා ශ්‍රේණි දර්ශක දෙකක් දීලා අපෙන් අහනවා මොකක්ද මේ සෛල දෙක කියලා නේ? පළවෙනි A කියන එක මෙන්න මේ වගේ සෛල. මෙන්න මේ වගේ සෛල දෙකක් තමයි අපිට එක ගන්න තියෙන්නේ. මොනවා තියෙනවා සෛල. එතකොට ඔයාලට මේ වගේ සෛලයක් අපිට හම්බුනේ කොහෙද? මේ වගේ නිකන් කුටු හැඩ තියෙන විදිහට මොන සෛලයක්ද මේක? ඔව් මේක ශාක සෛලයක්. ගොඩක් වෙලාවට මොකක්ද අපි මේ කතා කරන්නේ මොනවද? මොන ශාක සෛලයක්ද? මතකද? ටක්කල් වань අච්චුබුදු මතක නැත්තම් මොන ශාක සෛලයක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා අක්ෂර සෛලයක්. මෙන්න මෙහෙම ලියන්න. අපි අච්චුපොතේ ඉගෙන ගන්නවා අපේ පාඩම. සෛල පටක ගැන දීලා. එතකොට මේ විදිහට තියෙනවා සත්ත්ව සෛල ජාතියක් අපි කතා කරනවා. ඒ මොන සෛලද මතකද? ටක් ගාලා විනාඩියක් කරන් බලන්න එන්නකෝ සෛලේ සංවිධාන මට්ටම් ගැන අපි කතා කරේ. මේ ජීවයේ සංවිධාන මට්ටම් ගැන කතා කරලා පාඩම විනාඩියක් පොත අරගෙන ටක් ගාලා බලන්න මේ සෛල වර්ග දෙක මොනවද මතක නැත්තම්. ඉක්මනට ගන්න ඕනේ. හරි. එතකොට මේ බලන්නේ මේක ඇවිල්ලා අපිට කියනවා ශාක සෛලයක්. ඇයි ශාක සෛලයක් කියන්නේ? එයාට තියෙනවා වටේ කුඩා සෛල පිටියක්. මෙන්න මේ වගේ කුඩු හැඩයක තිබුණා ශාක සෛල තමයි මෙහෙම තිබ්බේ. ගොඩක් වෙලාවට අපි යූන්සිගේ අපි චර්ම රෝහියෝ පත්‍රයේ අපි චර්ම ශාක සෛල ගැන කතා කරනවා. මෙන්න මේ හැඩයට තමයි කතා කරන්නේ. ඒකෝට ශාක සෛලයක් කියලා ඒවන නැති ඉතින්. හරිද? ඊට පස්සේ මේ බලන්න මෙන්න මෙතන ඉන්න කෙනෙක් එයා කවුද? සත්ත්ව සෛලය නේද? එයාට සෛල බිත්ති තිබ්බද නැහැ? සත්ත්ව සෛල. අපි මොනවාද සත්ත්ව සෛල වලට කතා කරන්නේ උදාහරණ වලට? මතකයිද? අපි කතා කරන්නේ කොපුල් සෛල. අපි මේ කම්මුල් වල ඇතුළු පැත්තේ ගන්න සෛල කියනවා නේද? වීසාගේ කොපුල් සෛල නේද අපි සත්ත්ව සෛල වලට උදාහරණ විදිහට කතා කරේ. ඔයාලට මතක ඇති. හරි. එහෙනම් අපිට මෙයාට කියන්න පුළුවන් මේ තියෙන්නේ සත්ත්ව සෛලයක්. මේ තියෙන්නේ ශාක සෛලයක්. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නේ. මොකද ඊළඟ ලේසිනේ ගානුව නේද අපි? ඔය විදිහේ ගණන් හදුවා ඕකට තරන්නේ. හරි මේ බලන්නකො. අපි අන්වීක්ෂ ගැන කතා කරන්නේ. අන්වීක්ෂ පාඩම නේද? එතකොට මේ ඉන්න අන්වීක්ෂයක් කියලා හිතමු අපි නිකන්.
එතකොට මේ තියෙන ගන්න හිතන්නකො සරල අන්වීක්ෂයක් තියෙන කියලා. එතකොට අපි අන්වීක්ෂ ගැන කතා කරනකොට මෙන්න මේ කාච දෙකක් තියෙනවා කිව්වා අපි අන්වීක්ෂය. නේද? එතකොට මේ අන්වීක්ෂය අපි මෙන්න මෙතන තමයි ඇහැ දිහා බලන්නේ. මේ දිහේ නැහැ. මෙන්න මෙහෙම ඇහැ දිහා බලනවා. හරිද? එතකොට මේ බලන්නේ මෙන්න මෙතන තමයි ඇහැ දිහා බලන්නේ. එතකොට මෙන්න මෙතන කාචයක් තියෙනවා. අපි කියවනේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ කාච දෙකක් තියෙනවා. මෙන්න මෙතන කාචයක් තියෙනවා බලන්න. අපි මෙයාට කියනවා පුතේ උපනෙත. ඇහැ ලං කරලා බලන තැන උපනෙත. ඇහැට ඈතින් කාචය තියෙන තැන අපි කියන මොනවද? අවනෙත. අවනෙත කාච වර්ග තුනක් තියෙනවා නේ. එක එක ප්‍රමාණ වලින් ලොක් කරලා බලන්න පුළුවන් ඒවා. මොනවාද? අව බල, මැදි බල, අදි බල කියලා එක එක සයිස් එකට ලොක් කරලා බලන්න පුළුවන්. අවනෙත තුනක් තියෙනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂය. හරි. ඒතකොට වාගේ එකක් මතකයි. අපිට කියන උපනෙතේ ගාව තියනවලු ගහලා විශාලනේ. අපි විශාලනේ කියන්නේ කාචේ මොනවා හරි බලනකොට කී ගුණයක් ලොක් කරන්න පුළුවන් කියලා. මෙන්න මෙයා ගාව ගහලා තියනවලු 15ක්. මෙයා ගාව ලියලා තියනවලු 40ක්. මෙන්න මෙතන චූටියට ලියනවා. මෙන්න චූටියට ලියලා තියෙනවා. හරි. එතකොට කොහොමද අපි සම්පූර්ණ විශාලනේ හොයන්නේ? විශාලනේ වල සූත්‍රය මතකයි නේද? විශාලනේ සමානයි උපනෙතේ විශාලනේ වැඩි කිරීම අවනෙතේ විශාලනේ. කීයද එහෙනම්? උපනෙත විශාලනය 15යි. අවනෙත විශාලනය 40යි. එහෙනම් උපනෙත විශාලනය වැඩි කිරීම අවනෙත විශාලනය. අතරේ 15 වාරයක් 40. කීයක්ද? 15 10 150. 150 ඒවා 4. එහෙනම් උත්තරේ 600යි කියලානේ. එහෙනම් මෙයා විශාලනේ සම්පූර්ණ මුළු විශාලනේ කියන්නේ උපනෙතේ විශාලනය 15 වැඩි කිරීම අවනෙතේ විශාලනය 40. උත්තරේ 600යි. එහෙනම් අපිට ඔන්න මෙන්න මේ අවස්ථාවේදී මේ විශාලනය අපිට කියන්න පුළුවන් මේ බලන වස්තුව වගේ 600 ගුණයක් ලොක් වෙලා 600 වාරයක් ලොක් වෙලා තමයි පේන්නේ ආව. විශාලනය 600යි. පැහැදිලි නේද? හරි නේද උත්තරේ? ලේසිනේ. right. ඊට පස්සේ අපිට යනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂය භාවිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කරන කරුණු. මතකයිද? කොහොමද සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ? අනේ මෙයාව අල්ලන තැන ඉඳන් අපි බොහොම සැලකිලිමත්ව තමයි වැඩ කරන්නේ නේ. සාමාන්‍ය විදිහෙන් අධික උපකරණයක් නේද? ඒකට හානි මුත්තේම අපි ලොකු විලක් කරනවා යාව අපුණේව හදන්න. හරි කැඩුණොත් බිඳුනොත් නේ. ඒකින්ද මෙයාව පාවිච්චි කරන විදි ටිකක් තියෙනවා. ඒ සැලකිලිමත් වෙලා ඒ කර්ම කාරණා ඒ විදිහට අපි පිළිපදින්න නේද? කොහොමද පිළිපදින්න ඕනේ බලන්න පළවෙනිම මොකද කතා කරන්නේ මෙයා පාවිච්චි කරනවා. මෙයා තැනින් තැනට අරන් යනවා නේ. මෙයා ප්‍රවාහණය කරනකොට කොහොමද? අරන් යනවනේ අපේ අරන් යනවා නේද? මේ නේද අන්වීක්ෂය යටින් මේ වේදිකාව යටින් මෙහෙම අතක් තියාගෙන දැන් මෙයා නම් අන්වීක්ෂය වේදිකාව යටින් මෙහෙම අත තියාගෙන මෙතනදී මෙන්න මේ දින බාහුවෙන් මෙහෙම අල්ලගෙන හරි මෙහෙම අල්ලගෙන අපේ පැත්තට බර කරගෙන තමයි අරන් යන්නේ නේ නේද යටිනුත් අත තියලා මෙතනත් අල්ලගෙන අපේ පැත්තට බර කරගෙන තමයි අරන් යන්නේ ඇයි ඉස්සලා ගිරුවොත් වැටෙන්නේ නැතුව මේ අපිට හේතු කරගෙනම අරන් යනවා නේ එහෙනම් ඒක අපි අල්ලන විදිය පවා නේ සැලකිලිමත් වෙන්න ඕනේ ඊට පස්සේ අපි බලලා ඉවරනාට පස්සේ මෙයා පාවිච්චි කරලා ඉවරනාට පස්සේ මොකද කරන්නේ? මේ වේදිකාව නේ එහෙම හොඳින් පිහලා කපුරේ දිකඩකින් පිහලා අපි ආව ගබඩා කරන්න නිසි පරිදි.
ඊට පස්සේ දිගු කාලයක් අපි භාවිතා කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? මෙයාව අපි කාලයක් දැන් කොහේ හරි යනවා. හරි වා වෙන රටකට යනවා. එතකොට ඔයාගේ ලැබ් එකේ තියෙන බරු ටික හරියට පරිස්සම් වෙන්න තියලා යන්න ඕනේ. දිගු කාලයක් භාවිතා කරන්නේ නැත්නම් මොකද කරන්නේ? ඔයාලට මතකද? දිගු කාලයක් භාවිතා කරන්නේ නැත්නම් අනිච්චේ කොහොමද පාවිච්චි කරන්නේ? අනිච්චේ කාච ටික කලවලා සිලිකා ජෙල් වගේ ද්‍රව්‍යයක් තුලනේ සිලිකා ජෙල් වගේ ද්‍රව්‍යයක් තුල ගබඩා කරලා තමයි යන්න ඕනේ. තමයි කාච වටේට නිද වරොත් එහෙම නේද? ඔය දිලීර වර්ග පුස් බැඳිලානේ අපව භාවිතා කරන්න බැරි වෙනවා. හරිද එහෙනම් ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ. තව මොනවද මතකද? තවත් මොනවද අපි අනුගමනය කරන්න ඕනේ කරන කරුණු කාරණා. ඊට පස්සේ මෙයාව නිකන් අපි පවත්ව ගන්නනේ දූවිලි රැඳෙන්නේ නැතුව නේද? පිළිසිදු කරලා නිතර භාවිතා කරන්න. ඔන්න ඔය වගේ විශාල කරුණු ප්‍රමාණයක් තියෙනවා අපි මෙයා ගැන හිතලා නේද? මෙයා භාවිතා කරනකොට අපි කටයුතු කරන්න ඕනේ කරන විදිහ. හරි. ඔයා ලියන්න ඇති නේද? එකක් දෙකක් හරි. right. ඊට අමතරව ඉතින් පිරිසිදු වැසුම් පෙති, ඒ කියන්නේ මේ ජරාවත වෙච්ච නැති කදාවන් භාවිතා කරන්න ඕනේ නේ. අන්න ඒ වගේ විවිධ හේතු සාධක මත එයාව අපි නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්න ඕනේ. හරිනේ. අනිත් දැන් හිතන්න අපේ විද්‍යාගාරේ තියෙනවා අනිච්ච ගණනාවක්. නේ අනිච්ච 3-4ක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඒක අනිච්චේ කෑලි කෑලි ගලවලා වෙන එකට හයි කරන්නේ නැහැ. හරිද? ඒ අදාළ අනිච්චේ කොටස් ඒ විදිහටම පවත් ගන්න ඕනේ යාටම හයි කරන්න ඕනේ. කෑලි මාරු කරලා හයි කරන්න යන්නේ නැහැ. හයි වුණත් හයි කරන්න යන්නේ නැහැ. නේද? හරි. නැත්නම් හිතන්න මේ ගානිච්ච මොන හරි පැවරලා තිබ්බනම් අනිත් ඒවාත් පැවරලා ඒ ඔක්කොම ටික විනාශ වෙනවා. නේ? එහෙම වෙන්න දෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න ඔය වගේ අනිච්ච පාඩමට අදාළ කරුණු ටිකක් තමයි අද අපි සාකච්ඡා කරේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා නේ. මුදේ අවුලක් නැහැ නේද? අපි මේ පාඩම ඉගෙන ගන්න පාඩමක්. ආපහු සම්පූර්ණ කොටස් ටික මතක් වෙන්න අපි ප්‍රශ්න ගණනාවක් කරලා ඒක මතක් කරගත්තා. හරි. ඊට අමතරව දැන් ක්ලාස් එකේ රෙකෝඩින් එකත් ගෲප් එකට වැටෙයි. අනිත් දවසේ අපි තව යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන අපි තවත් මේ වගේ ප්‍රශ්න පත්‍රයකින් මුණ ගැහෙමු. අපේ තියරි ක්ලාස් එකත් මේ විදිහටම සාමාන්‍ය පරිදි ඔන්ලයින් සහ ෆිසිකල් විදිහට පවත්වාගෙන යනවා. හරි. එහෙනම් මම අද අපේ ක්ලාස් එක නතර කරනවා. ඒක තමයි අපි කතා කරන්නේ අද දවසේ. හරි එහෙනම් පුතේ. හරිද? හොඳින් පාඩම් කරලා වැඩි කරන්න. අපි අනිත් දවසේ මුණ ගැහෙමු. හරි එහෙනම්. හරි. බයි.